2025 වෙළඳ සංවිධාන බලමු කොහොමද කියලා. ප්‍රශ්න අංක 37 ඇවිල්ලා තියෙන්නේ. අහන්නේ මොකක්ද? ක්‍රීඩා උපකරණ ෂය සටහන් කිරීම. ක්‍රීඩා උපකරණ ෂය සටහන් කිරීම. පරිත්‍යාග ආදායමක් ලෙස හඳුනා ගැනීම. ජන සටහන. පරිත්‍යාග ආදායමක් ලෙස හඳුනා ගන්නවා නම් අනිවාර්යෙන් ආදායම් ප්‍රකාශනය බැර. නැත්තම් ආදායම් වියදම් බැර. ආදායම් වියදම් ගිණුම බැර. ඊළඟට පරිත්‍යාග ඇත්තේ අරමුදල් ගිණුමකනේ. පරිත්‍යාග අරමුදල් ගිණුම. හර. මම නිකම්ම ලියපු විදිය මේක. හර. හරි ඉලක්කම තාම දන්නේ නැහැ. පරිත්‍යාග අරමුදල් හර වෙනවා. ආදායම් වියදම් ගිණුම බැර. ආදායම් වියදම් වෙනුවට ආදායම් ප්‍රකාශනය ලිව්වත් කමක් නැහැ. ආදායම් ප්‍රකාශනය බැර. හරි. ඉලක්කම දන්නේ. ෂය. අහන්නේ ක්‍රීඩා උපකරණ ෂය. එහෙනම් ඉතින් ක්‍රීඩා උපකරණ ෂය ගිණුම හර. ක්‍රීඩා උපකරණ ෂය වෙන් කිරීම බැර. හරි. වෙන් කිරීම ගිණුම බැර. ඉලක්කම තමයි හොයාගන්න තියෙන්නේ. ඔන්න ජන සටහන් ලියලා දැම්මා. මොකද්ද කියන්නේ? 2025-31 අවසන් වර්ෂයේ ක්‍රීඩා සමාජයක ගනුදෙනු 24-11-30. 24-11-30 කියන්නේ මේ හරියේ. ඔන්න 11-30. 11-30 ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා 300ක පරිත්‍යාගයක් ලැබුණ අතර එය පරිත්‍යාග අරමුදල් ගිණුමට බැර කරලා. එහෙනම් මුදල් හර ලද පරිත්‍යාග අරමුදල් කියන ගිණුමට බැර කරලා ලැබුණ 300. ඔන්න අරමුදල් ගිණුමට බැර කරලා මුදල් හර ලද පරිත්‍යාග බැර. ප්‍රශ්නයක් නැහැ. හරියටම හරි. B මේ පරිත්‍යාගය භාවිතා කරමින් 25 ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා කියන්නේ මේ පැත්තට මාස 3යි අහුවෙන්නේ. ජනවාරි 1 වෙනිදා 200ක ක්‍රීඩා උපකරණ අත්පිට මුදලට ගත්තා. එහෙනම් මුදල් බැර ක්‍රීඩා උපකරණ හර. ක්‍රීඩා උපකරණ හර කීයක්ද? 200යි. කවද්ද? ජනවාරි 1. මුදල් බැර ක්‍රීඩා උපකරණ හර 200යි. ඒකේ ජීව කාලය අවුරුදු 5යි. මේ 200ක ක්‍රීඩා උපකරණවල ජීව කාලය අවුරුදු 5යි. එක අවුරුද්දකට ෂය 40යි. හැබැයි මෙතන නම් අපිට මාස 3යි පේන්නේ. 12න් 3යි. ඔන්න ඒක ෂය දැන්මම හෙව්වා. 10යි. තව තියෙද්ද නැහැ. බලමු. මාස 3න් තියෙන්නේ ඒකයි. මෙම පරිත්‍යාගය භාවිතා කරමින් වෙනත් ක්‍රීඩා උපකරණයක් ගන්න මාර්තු 25 අන්තිම මොහොතේ 50ක අත්තිකාරමක් දීලා. මේක අප්‍රේල් 5 ලැබෙයි කියලා විශ්වාස කරනවා. හරි. වෙන උපකරණයක් ගන්න සල්ලි දීලා මුදල් බැර ක්‍රීඩා උපකරණ හර. ඔන්න 3.25. ඕන්නම් අත්තිකාරම් ගිණුමට දාන්නත් පුළුවන්. 3.25. හරි. ක්‍රීඩා උපකරණ නැත්තම් ගෙව් අත්තිකාරම් හර. ඒවත් යන්න පුළුවන්. ගෙව් අත්තිකාරම් හර එකවත් කම. හැබැයි ෂය නම් කරන්න බෑ. මොකද තාම වත්කම අපිට ලැබුණේ නැහැ. එහෙනම් ෂය ගැන හිතන්නත් එපා. එච්චරයි. එහෙනම් ෂය 10යි. ඔන්න දහස් වලින් 10යි 10. ෂය. තව මොකක්ද 10? ගෙනුම් වර්ෂයක් තුළ ගෙවීම් කරන්න පරිත්‍යාග භාවිතා කළ ප්‍රමාණයේ වටිනාකමට සමාන ප්‍රමාණයක් ආදායම. පරිත්‍යාග භාවිතා කළ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්. උපකරණ ගන්න 200යි අත්තිකාරමට 50යි. 250ක් භාවිතා කරලා ලද පරිත්‍යාග හර 250යි. ඔන්න ආදායම ලෙස හඳුනගන්නේ. ආදායම් වියදම් ගිණුම බැර 250යි. නැත්තම් ආදායම් ප්‍රකාශනයේ බැර 250යි. පරිත්‍යාග අරමුදල් හර
ආදායම් වියදම් බැර 250. ඔන්න ලකුණු 2යි 2යි. ඒක තරුවක් දාන්න. ගොඩක් වෙලාවට කට්ටිය ඇනගෙන ඇති. මේක පොඩ්ඩක් වෙනස් කරලා ආයෙන්නත් පුළුවන්.